හරි සුබ දවසක් ප්‍රාථනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට. මම ඊයේ මේ පේපරේ වර්ගජ සමීකරණ ගාන හදලා එහෙම නිදාගත්තා. ඉතින් මම අද උදේ නැගිටිනකොට දැක්කෙත් මේ පේපර් එකම තමයි. ඒකට මං හිතුවා මේ අනුකලන ගානත් හදලා අටෙම්ප්ට් එකක් ගන්නවා කියලා. ඉතින් අපි පළවෙනි මේ මොකද ලානිල් පාට කමක් නැහැ. K කියලා සංඛ්‍යාවක් තියෙනවා. ඒක තාත්වික සංඛ්‍යා අ, කුලකයට අයත් වෙනවා කියලා දීලා තියෙනවා දත්තයක්. එතකොට i සමානයි අනුකල වර්ගමූල x බෙදීම 1 ඍණ k වර්ගය x dx. දැන් මේක සම්මත අනුකලනයක් කියලා දැක්ක ගමන් පේන්නේ නැති හින්දා ඉතින් ආදේශයකට යන්න වෙනවා. එතකොට ඔබ්වියස් ආදේශය තමයි වර්ගමූල x කියන එක්කෙනා සමානයි t කියන එක. එතකොට 1 බෙදීම 2 වර්ගමූල x dx සමානයි dt. හරි. දැන් මෙතන හොඳ පොයින්ට් එකක් තියෙනවා. ඔගොල්ලෝ x සමානයි t වර්ගය කියලා ආදේශ ගත්තොත් එහෙම මේ දෙක බැලූ බැලමුට එකයි වගේ පෙනුනට මේ දෙක එක සමාන නෑ. හරිද? මොකද හේතුව දැන් x සමානයි t වර්ගය කියලා ආදේශය අරගෙන ඔයා මෙතෙන්ට මේ x ට t වර්ගය දාන්න යද්දී ඔයාට එන්නේ t වර්ගයේ වර්ගමූලය. එතකොට එතන හැදෙන්නේ t වර්ගයේ වර්ගමූලය t කියලා ගන්න බෑ. මොකද ඒක t මාපාංක. මේ මාපාංක t. එතකොට ගාන ටිකක් සංකීර්ණ වෙනවා. ඒ ආදේශය ගත්තොත් එහෙනම් දැන් මේ මම මේ පෙන්වන්නලා දෙන්නේ ඔයගොල්ලෝ මේ මෙතන ගන්න ආදේශය අනුව එක වගේ පෙනුනට ඒ දෙක සම්පූර්ණයෙන්ම අවස්ථා දෙකක්. ඒකෙන් කියන්නේ ගාන හදන්න බෑ කියලා. හැබැයි ගාන ටිකක් ගානේ ඇනලිසිස් එක ටිකක් දීර්ඝ වෙනවා. ඊට වඩා පහසුවෙන් හදන්න පුළුවන් මෙන්න මේ ආදේශය ගත්තොත් එහෙම. දැන් අපිට දාන්න පුළුවන් අනුකල වර්ගමූල x කියන්නේ t. නෑ අපිට වර්ගමූල x වගේම තියන්න පුළුවන්. මොකද හේතුව නෑ හරි වර්ගමූල x anyway ඕන විදියක් dx මොකද dx කියන්නේ dt වතාවක් 2 වර්ගමූල x. දැන් ඒතර වර්ගමූල x කියන්නේ t වර්ගය. යට හැදෙනවා 1 ඍණ k වර්ගය වතාවක් x. ඒතර x කියන්නේ t වර්ගය. 1 ඍණ දැන් මේ x ඉඳන් t ට යද්දී එකක් t ඉඳන් x ට යද්දී තව එකක්. හරිද? 1 ඍණ k වර්ගය t වර්ගය. දැන් මෙතන අපි කිසිම වැරද්දක් කරලා නැහැ. ඒතර උඩ හැදෙනවා 2 අනුකල වර්ගමූල x කියන්නේ t වර්ගය dt බෙදීම 1 ඍණ k වර්ගය t වර්ගය. හරි දැන් අපිට පුළුවන් මේක දෙක ඒ කියන්නේ k වර්ගයෙන් බෙදලා k වර්ගයෙන් වැඩි කරන්න උඩයි යටයි. එතකොට මෙතන හැදෙනවා k වර්ගය t වර්ගය. ඊට පස්සේ තවත් අපිට ස්ටෙප් එකක් යන්න පුළුවන්. මෙතන ඍණ එකක් දාලා ධන එකක් දානවා. මුකුත් අපි වෙනසක් කරලා නැහැ නේ. දැන් බිඳුවයිනේ මෙතන. 1 ඍණ k වර්ගය t වර්ගය dt. ඊට පස්සේ මේක අපිට වෙන වෙනම බෙදන්න පුළුවන්. එතකොට එන්නේ ඍණ 2 බෙදීම k වර්ගය අනුකල 1 dt ධන 2 බෙදීම k වර්ගය අනුකල 1 බෙදීම 1 ඍණ k වර්ගය t වර්ගය dt.
දැන් මේක ඇත්තටම සම්මත අනුකලනයක් වෙන මෙතන තියෙන්නේ හයිපර්බොලික් tan h ඉන්වර්ස්ගේ සම්මත අනුකලනය tan h ඉන්වර්ස් kt බෙදීම k කියන එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. හැබැයි මම මට මතක විදිහට A level වලට හයිපර්බොලික් tan කියන එක අර්ථ දක්වන්නේ නැහැ. දැන් අර්ථ දක්වනවද දන්නේ නැහැ. මං A level කරේ අවුරුදු 15කට කලින් ඒ කාලේ නම් තිබ්බේ නැහැ. දැන් තියනවද කියලා දන්නේ නැහැ. එහෙම තියෙනම් මෙතනින් කෙලින්ම ආන්සර් එකට යන්න පුළුවන්. හැබැයි එහෙම නැත්තම් අපිට තව ස්ටෙප් එකක් යන්න වෙනවා. මොකද මේක සුළු කරගන්න වෙනවා. දැන් අපි මේක අපි ගමු J කියලා. ඒතර J කියන්නේ අණුකල එක බෙදීම එක ඍණ kt එක ධන kt කියලා සුළු කරන්න පුළුවන්. dt සමානයි අපි දැන් උඩ හදාගමු මේක බින්න භාග විදියට. ඒතර එක ධන kt ඍණ kt කැපෙන විදිහට හදන්න ඕනේ. එතකොට kt ධන 1 ඍණ kt ඍණ 1 ඔවම හදාගත්තොත් තමයි. ඍණ 1 හරි. එතකොට අපි උඩ හදනවා kt ධන 1 ඍණ kt ඍණ 1 ඔහොම එකක් හදනවා. එතකොට මෙතන 1යි 1යි උඩ දෙකක් එනවා. දෙක නැති කරගන්න මෙතන අපි දෙකෙන් බෙදනවා. මේක එතකොට 1 ඍණ kt 1 ධන kt dt. අපි උඩට ගමු ටිකක්. එතකොට දැන් මේක වෙන වෙනම බෙදුවොත් එහෙම j සමාන වෙනවා භාගය වතාවක් අණුකල මේකෙන් බෙදුවොත් එහෙම එන්නේ කෙලින්ම එක බෙදීම එක ඍණ kt dt. ඊට පස්සේ ඊළඟ කෑල්ල බෙදුවොත් එන්නේ මෙතන අපි මේ ඍණ එක ධන එකක් කරලා එක ඍණ kt කරමුකෝ. ඒතර ධන භාගය වතාවක් අණුකල එක බෙදීම එක ධන kt. හරි නේද? හරි dt. දැන් මෙතන උත්තර එන්නේ භාගය වතාවක් ln පොඩෙන් මේක ඍණ එකෙන් අඩි කරලා පොඩෙන් මං ගම කාගත්තනේ එහෙම බෑනේ. දැන් මේක ln ආකාරයෙන් ලියන්නම්. මෙතන මේක යට එක අවකලනය කරාම උඩ එන්න ඕන ඍණ k. ඒතර මේක ඍණ k ගෙන් අඩි කරලා ඍණ k ගෙන් බෙදන්න ඕන. මෙතන ධන k. ඒතර k ගෙන් වැඩි කරලා k ගෙන් බෙදන්න ඕන. මෙන්න මෙහෙම හදා ගන්න ඕන. ඊට පස්සේ තමයි අපිට ලියන්න පුළුවන් එක බෙදීම 2k ln අපි මේ කෑල්ල මුලින් හදාගමු. දකුණු පැත්තේ කෑල්ල එක ධන kt ඍණ ln එක ඍණ kt සමානයි එක බෙදීම 2k ln එක ධන kt බෙදීම එක ඍණ kt. ඔක තමයි අර j කියන එකට උත්තරේ. දැන් අපිට i ආයෙමත් ලියන්න පුළුවන් මුළු ෆෝම් එකෙන් ඍණ 2යි
t බෙදීම k වර්ගය ධන 2 බෙදීම k වර්ගය වැඩි කිරීම 1 බෙදීම 2යි k ln 1 ධන kt බෙදීම 1 ඍණ kt ධන c කියලා අභිමත නියතයක් තියෙනවා. දැන් ඉතින් මේක සුළු කරන්න තියෙන t කියන්නේ මොකද්ද? අපි ගත්තේ වර්ගමූල x නේ. ඒතර ඍණ 2යි වර්ගමූල x බෙදීම k වර්ගය ධන දෙකට දෙක කපන්න පුළුවන් 1 බෙදීම k ඝනය ඒ පොඩයි මෙතන දෙකක් ආවනේ කොහෙන් හරි හරිනේ මොකුත් වැරද්දක් කළා නෑ හිතන්නේ මම වැරද්දක් කළා නෑ 1 බෙදීම k ඝනය ln 1 ධන k වර්ගමූල x බෙදීම 1 ඍණ k වර්ගමූල x ධන c නෝක තමයි උත්තරේ. ලස්සන ගානක්. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ගාන ඉදිරිපත් කරලා තියෙන විදිය මේගොල්ලෝ. මොකද මෙහෙම ඒක ළමයට හිතා ගන්න පුළුවන්. හැබැයි මේක ඒගොල්ලෝ පැහැදිලිව කිව්වා නම් හොඳයි තවත් මෙන්න මේ k කියන එක්කෙනා අයත් වෙනවා තාත්වික සංඛ්‍යා කුලයකට බිඳුව නැතුව කියලා. මොකද මේක බිඳුවට වළංගු නැහැ. දැන් මේක මේ උත්තරේ බිඳුවට වළංගු නැහැ. මොකද බිඳුව දැම්මොත් මේ උත්තරේ එක්ස්ප්ලෝඩ් වෙනවා. දැන් මේක අනුකලනය මෙහෙමනේ එන්නේ. එතකොට මේක ඩයිවර්ජ් වෙනවා. තව මෙතන මේ උත්තරේ වළංගු කන්ඩිෂන්ස් දෙකක් යටතේ. එකක් තමයි k අසමානයි බිඳුවයි. අනිත් එක මෙන්න මේක 1 ඍණ k k වර්ගමූල x කියන එක්කෙනා කුඩයි බිඳුව වෙන්න ඕන. කුඩයි 1 වෙන්න ඕන. නැත්තම් ඒත් වළංගු නැහැ. නැත්තම් ඒත් ඩයිවර්ජ් වෙනවා. ඉතින් ඒ දත්ත දෙක දුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා මේ ගාන ඇතුළේදී. මේ ඒතකොට ඒක තවත් ලස්සනයි. දැන් මොකද දැන් ඔයගොල්ලෝ ගාන හොඳට බැලුවා නම් පේන්න ඕන k සමානයි බිඳුව වුණාම මේ අනුකලනය හැරෙනවා වර්ගමූල x වල අනුකලනයට නේ. මොකද k බිඳුව වුණාම වර්ගමූල x බෙදීම 1යි. එතකොට මේක සම්මත අනුකලනයක්. මොකද්ද සම්මත අනුකලනය කියලා මතක නැහැ. x වල භාග්‍ය ධන 1 කියන්නේ 3 බෙදීම 2 බෙදීම 3 බෙදීම 2. ඕක මෙන්න මේක තමයි මේකේ උත්තරේ. ඒ කියන්නේ k බිඳුව වුණොත් එහෙම මෙන්න මේ උත්තරේ එන්න ඕන. හැබැයි එහෙම එන්නේ නැහනේ. ඒතකොට මේක වළංගු මෙන්න මේ කන්ඩිෂන්ස් යටතේ විතරයි. ඒතකොට ඒක ගානේ දත්තයක් විදිහට දුන්නා නම් මං හිතනවා ගාන හදන ළමයාට තව ආතල් එකක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ ළමයා තව සැටිස්ෆයි වෙනවා ඉස්සරහට යනකොට. මම මේක මෙතනින් නවත්තනවා මොකද මට දැන් යන්න තියෙනවා එළියට.